we'll see a growth outcome for the year. අධිපතිතුමා ආර්ථික වර්ධනය පිළිබඳ කතා කරන නිසා ගිය අවුරුදු 105කින් වර්ධනය වුණා. ඒ වර්ධන ප්‍රවණතාවය දිගටම පවතී කියලා තමයි ඔබතුමා ප්‍රකාශ කළේ. නමුත් 2018 වර්ෂයේ දලදේශ නිෂ්පාදිතයේ මූර්ත අගය අනුව ගත්තාම තාම 2018ට වඩා පසුපසින් තමයි අපේ දලදේශ නිෂ්පාදිතය අතින් තාම ආර්ථිකය තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ ප්‍රතිචාරය මොකක්ද? ඒ කියන්නේ ආර්ථිකය අර 2022 දී 7.3කින් වැටුණා. ඊට පස්සේ 2.3ක වැටුණා. ඒක ගොඩාක් වැටුණු වර්ෂ වලින් පස්සේ වර්ධනයක් ලැබුණාට අපි තාම 2018ට වඩා පසුපසින් සිටින්නේ සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස දැනගන්න. ඒක සාමාන්‍යයෙන් කොහොමත් ආර්ථික අර්බුදයකට සහ ආර්ථිකයක් සංකෝචනයට පත් වුණාට පස්සේ විශේෂ මේ වගේ කියන්නේ බරපතල ආර්ථික අර්බුදයකට යටවත් රටක් ඒක අනිත් පැත්තෙන් යථා තත්ත්වයට කලින් හිටපු තත්ත්වයට පළවෙනි අවස්ථාව වෙන්න යම්කිසි වසර කිහිපයක් ගත වෙනවා. අපි දකින්නේ දැන් ආර්ථික අර්බුදයෙන් පස්සේ පළවෙනි වසර තමයි 2024 වසර 5% වර්ධනයක් ඇති වුණා. අපි ඔබතුමා කිව්වා ගැන ඉවරදී 5% වර්ධනය ආවට 7%කින් සහ 2%කින් අර සංකෝචන වෙලා තමයි 5%. එතකොට අනිවාර්යයෙන්ම යථා තත්ත්වයටපත් වෙන අපි හිතන්නේ තව අවුරුද්දක් විතර යයි අඩුම වශයෙන් අර ආර්ථිකයේ ප්‍රමාණය රියල් මූර්ත ආර්ථිකය අනිත් පැත්තෙන් සජනව ඩොලර් වලින් ගත්තොත් US ඩොලර් GDP එකේ වටිනාකම නැත්නම් per capita GDP කියන එක ක්‍රමානුකූලව ඉදිරියට යයි. නමුත් තාමත් අර ඒ පැරණි තිබිච්ච ඒ ආර්ථික ඒ ප්‍රමාණය විශාලත්වයට තමයි අවිලා නැහැ. ඒක සාමාන්‍ය ඕනම ආර්ථික අර්බුදයට පස්සේ කියනවා අර යම්කිසි රටේ නිෂ්පාදන ප්‍රමාණය අවුට්පුට් ලොස් එකක් වෙනවා. ඒ ලොස් එක රිකවර් වෙන්න නැවත යථා තත්ත්වයටපත් වෙන්න යම්කිසි කාලයක් යනවා. මම හිතන්නේ අවුරුද්දක් වගේ එහෙම නැත්නම්